දැන් අපි මේ රන්නෙන් කොල්ලෙක් හොයාගන්න බැරුව ලත වෙච්ච අවස්ථාවක තමයි අපිට මෙයාව හම්බෙන්නේ. හම්බෝ අයියේ ඔයා නන්නේද දෙවියෙක් වගේ අපිට මේ දැක්කා. දේවාලයක් නේ. දේවාලය. මොකද දන්නවද මෙතනට ආවම ඉන්න පිරිමි ළමයි සේරම එක්ක දුවලා බස් එකට නගිනව නැත්තම් මෙතන අපි මේ අර අල්ලන සෙල්ලම් දානවා වගේ වෙනවා. මම ඉතින් හැමදාම ටයිම් මෙතන ඉන්නේ. ආයෙද? මේ නම මොකද්ද වගේ? නදීෂ්. නදීෂ් මොනවද කරන්නේ? මගේ ෆෝන් ෂොප් එකක් තියෙනවා. ෆෝන් ෂොප් එකක් තියෙනවා මෙතන. කියන බිස්නස් එකක් දාගෙන ඉන්නවා ඒ කියන්නේ. හොඳයි. නදීෂ් එතකොට පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තු වෙන්නේ බිස්නස් කරන්නද? ඕනේ. ඔවුනේ. හරිද? නදීෂ් මේ බිස්නස් කරද්දී අපි සමහරක් විතර හැමතිස්සෙම අපිට ප්‍රොෆිට් එන්නේ නැති වෙන්න පුළුවන්. ප්‍රශ්න එනවා, බාධක එනවා, අපි වැටෙනවා. ඒ වගේ වැටීම වගේ ජීවිතේ සිද්ධ වෙලා තියෙනවද? නැත්තේ නෑ තියෙනවනේ ඉතින් අනිවාර්යෙන්. අනිවාර්යෙන් තියෙනවා. ඔයාලට උඩට කියන්නේ හෙට අවුලක් නෑනේ. සාමාන්‍ය බිස්නස් එකක් ඒ විදිහට කරන් යන්න ව්‍යාපාරිකෙක් විදිහට මොන වගේ දේවල්ද කෙනෙක් තුල තියෙන්න ඕන? ඔයා දකින විදිහට. මම දකින තරමට ඉවසීම තියෙන්න ඕන අනිවාර්යෙන්. කියන්නේ කස්ටමර්ත් එක්ක කතා කරන්න හොඳට පුළුවන් වෙන්න ඕනේ. එහෙම වෙනාට පස්සේ අද ප්‍රොෆිට් නැති වුණත් හෙට එනවා කියන විශ්වාසය අනුව බිස්නස් එක කරගන්න පුළුවන්. තව තියෙන කස්ටමර් is the king කියලා. ඔයාගේ බිස්නස් එකෙත් එහෙමද කිංද? ඔව් කිං තමයි කස්ටමර් තමයි කිං. හොඳයි. වාගේ මං කියන තව කවුද ගෙදර ඉන්නේ? අම්මා. අම්මයි නංගි තාත්තා. වා තමයි පවුලේ වැඩිමලා. මොකද? ඔව්නේ. ඔව්නේ. ඒකනේ වෙලා තියෙන්නේ මේ. ඒකනේ පවුලේ වැඩිමලා මේ. දැන් ඉතින් වැඩිමලා වෙච්ච කොට දැන් ඉතින් මේ කවුරුත් එහෙම අරන්ගෙන ඇවිල්ලා නැද්ද ඉතින් අම්මයි තාත්තයි බලා ගන්න කියලා? කඩේ වැඩවල එහෙම බලාගෙන ඔයාවත් බලාගෙන ඉන්න කෙනෙක්. නෑ කඩේ වැඩ බලන්න මට ඉන්න තාම මල්ලි කෙනෙක් ගෝලේ. වෙන නෑ. කෙනෙක් ඕනේ නැද්ද? වෙන කෙනෙක් එපා. එයාව බලා ගන්න කෙනෙක් එපාද? මම බලා ගන්න අම්මා ඉන්නේ. මේ මම මට නිකමට මම මේ ගහන්නේ මේ වයස දැන් කීයක් විතර වෙනවද? වයස කියනකෝ පේනවද? 26ක්. කියන්නේ 35. 35 කරකෝ. ඒව නම් පේන්නේ නෑ අනේ හොඳේ. ඇත්තට එහෙම පේන්නේ නෑ. ෂුවර් නෑ තමයි බලන්න එනවා අයිඩි එක තව ටිකකින්. හරිද? එහෙම තමයි කොල්ලෙක් වුණාම ඉන්න ඕනේ අන්න එහෙම තමයි. හැබැයි මෙයාට ලස්සන ඇස් එකකුත් තියෙනවා නේද දුඹුරු පාට. කවුරුත් කියන්නේ නැද්ද එහෙම? එහෙම කියලා නෑ. මං කියනවා වට ලස්සන ඇස් එකක් තියෙනවා. එන්න වතාවට. ඔව්නේ? ඔව්නේ? මේ උනේ? හරි අපි මේ ප්‍රශ්නයක් අහන්න යන්නේ වාගෙන්. හරිද? මෙන්න මේකේ ප්‍රශ්නය ඉස්සෙල්ලා මේක අපි එකපාරයි අහන්නේ. අපිගෙන් ආයිත් උදව් වෙන්නේ නැහැ මේකට. හරිද? ප්‍රශ්න කරන්නත් බෑ අපෙන්. එක ප්‍රශ්නය මෙච්චරයි. හරියට අහගෙන ඉන්න. ඔයාට වෑන් එකක් තියෙනවා. හරිද? හිතන්න එහෙම වෑන් එකක් තියෙනවා. ඔයා දැන් කොළඹ ඉඳන් මේක ඩ්‍රයිව් කරන් එන්න යන්නේ. මොකයි කතන්දරය? අපෙන් ප්‍රශ්න මොකුත් අහන්න බෑ. ඔයා කොළඹ ඉඳන් රන්නට එන්න යන්නේ. රන්නට එද්දිව තව 10 දෙනෙක්ම මේ වෑන් එකේ දාගෙන එනවා. හරි මේක. ලොකු ගමනක් නේ මහන්සි වෙනවත් එක්ක හරිද අමාරුයි. මේ හැම දෙයක් එක්කම ඔයා එද්දි ඔයාගේ වෑන් එකේ 10 දෙනෙක් එනවා තව. ඔව් 10 දෙනෙක් එනවා. හරි 10 දෙනෙක් එනවා. ඔව්නේ 10 දෙනෙක් එනවා. හරිද? ඒ 10 දෙනාගෙන් 5 දෙනෙක් බහිනවා බෙලියත්තේදී. තව 3 දෙනෙක් බහිනවා තංගල්ලේදී. හරිද? හැබැයි ඔන්න අපෙන් අහන්න බෑ මොකුත් ආයි ප්‍රශ්න අහන්න බෑ හොඳට අහන් ඉන්න ඕනේ. දැන් කොහොමම රන්නට එනවා. අපේ ප්‍රශ්නේ තමයි මේ වෑන් එකේ ඩ්‍රයිවර් ගේ වයස කීයද? උරු ඇස් එක උඩ ගියා. කොහොමද නදීෂ් නේද නම? ඔව්. නදීෂ්. ඔව්. ඩ්‍රයිවර් ගේ වයස කීයද? අයියගේ වයස වෙන්න ඕනි. ඔයා ප්‍රශ්න වෙන්නේ නෑ. දැන් මේ කාවරේ හොයාගත්තා න. එයා පැති නම් එයා උත්තරේ දෙනවා. අවසන් තප්පර 5. අවසන් තප්පර 5. 5 4 3 2 1 ඉවරයි. අවසන් වල උත්තරයක් දෙන්න පුළුවන්. ඔව් දැන් උත්තරයක් දෙන්න අමාරුයි. හැබැයි ලේසි නදීෂ්. මේ වෑන් එක අරන් ඉන්නේ ඔයා කියලා මම මුලින් කිව්වා යාට. එතකොට වයස? ස්පයින්. ඔව්නේ කනේ. ඔව්නේ. ඔන්න නදීෂ් ග්ලෝ ඇන්ඩ් හැන්සම් වෙතින් මේ තෑග්ග ලස්සන ඔයාට කඩවසම් ඔයාට අපි දෙනවා. තවත් කඩවසම් වෙන්න. ඒ වගේම රන්නෙන් මේ පුංචි ආරාධනයක් තියෙනවා. මම ආරාධනා කරන්නේ මේ ප්‍රදේශයේ ඉන්නවා නම් ඔන්න ව්‍යාපාරිකයෙක් ඉන්නවා. බොහොම කඩවසම් හරිද? ඔබ මික්මන්ටි යනවා මොන වගේ කෙනෙක්ද හොයනවා නම් හොයන්නද ලේසිනේ අපේ බලන් අපේ ආදරණීය ගෑලමයි. අමාරුද? අමාරුද? කවන්නේ මේ ෆෝන් ෂොප් එකේ දින ඇවිල්ලා කතා කරලා බලන්න. එහෙනම් හරි එහෙනම්. බොහොම ස්තුතියි. අපිත් කතා කරාට ජය වේවා. thank you. ඔයා දෙවියෙක් වගේ ආවා අපි ළඟට. දේවල්. ඔව්නේ. ඔව්නේ. එහෙනම් ජය වේවා. හරි. bye එහෙනම්.
ඒ ඔව් 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 අපි ඔයා එනකම් දෙල්නේ ඔවුනේ ඔව්නේ එන හරි පරිසරයට යන්න thank you ජය හරි Bye, හරි හරි bye, bye, bye.